ඇත්තටම මම බලාපොරොත්තු වෙන දේවල් ප්ලෑන් කරපු දේවල් වල වැරදිච්ච ඒවාත් තියෙනවා. ඉතින් ඒ දේවල් මම ඔයාලත් එක්ක බෙදා හදාගෙන නැහැ මීට කලින්. ඒක නිසා තමයි මම ඔයාලත් එක්ක අද වීඩියෝ එකකින් අරගෙන එන්න කල්පනා කරේ. ෆින්ලන්ඩ් එන්න කලින් මම ප්ලෑන් කරගෙන ආපු දේවල් සහ මම බලාපොරොත්තු වෙන ආපු දේවල්. නමුත් ආවට පස්සේ අත්දකින ඒ විදිහටම මම බලාපොරොත්තු වුණ විදිහටම සිද්ධ නොවන දේවල් ගැන ඔයාලත් එක්ක පොඩ්ඩක් බෙදා හදා ගන්න. ඉතින් අයිබෝන්. ඇත්තටම මම අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆින්ලන්ඩ් ඇවිල්ලා මට වැරදුන තැන් මොනවද කියලා. මොකද මේ ළඟදී මාත් එක්ක මැසේජ් කරපු එක මල්ලි කෙනෙක් කිව්ව කාරණාවක් අයියෝ ඔයාට නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඔයා ෆින්ලන්ඩ් එන්න කලින් ප්ලෑන් කරගෙන ආපු විදිහට හැමදේම සිද්ධ වුණානේ. ඒක නිසා ඔයාට ගැටලුවක් නැතුව මේ වැඩ ටික කරගන්න පුළුවන් වුණානේ කියලා. ඉතින් ඇත්තම කාරණාව ඒක නෙවෙයි. මොකද මම ඇත්තටම ඔයාලත් එක්ක බෙදා හදාගෙන තියෙන්නේ මම මෙහෙ එන්න කලින් මම ලංකාවේ ඉඳන් කරපු දේවල් ප්ලෑන් කරපු දේවල් සහ ඒ දේවල් මෙහෙට ආවට පස්සේ ඒ දේවල් හරි ගියේ කොහොමද ඒවා මෙහෙට ඇප්ලයි වුණේ කොහොමද කියන එක. නමුත් ඇත්තටම මම බලාපොරොත්තු වෙන දේවල් ප්ලෑන් කරපු දේවල් වල වැරදිච්ච ඒවාත් තියෙනවා. ඉතින් ඒ දේවල් මම ඔයාලත් එක්ක බෙදා හදාගෙන නැහැ මීට කලින්. ඒක නිසා තමයි මම ඔයාලත් එක්ක අද වීඩියෝ එකකින් අරගෙන එන්න කල්පනා කරේ. ෆින්ලන්ඩ් එන්න කලින් මම ප්ලෑන් කරගෙන ආපු දේවල් සහ මම බලාපොරොත්තු වෙන ආපු දේවල්. නමුත් ආවට පස්සේ අත්දකින ඒ විදිහටම මම බලාපොරොත්තු වුණ විදිහටම සිද්ධ නොවන දේවල් ගැන ඔයාලත් එක්ක පොඩ්ඩක් බෙදා හදා ගන්න. ඉතින් ඇත්තටම මම ප්ලෑන් කරපු දෙයට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙන නිසා එහෙම නැත්නම් වෙනස් දෙයක් අත්දකින්න නිසා තමයි මම මේ වීඩියෝ එකට මාතෘකාව දැම්මේ ෆින්ලන්ඩ් ආවට පස්සේ මට වැරදුන තැන් කියලා. ඉතින් මේ දේ ආකාර දෙකකින් වෙන්න පුළුවන්. මොකද අපි ලංකාවේ ඉඳන් එන්න කලින් අපි ලංකාවේ ඉඳන් ෆින්ලන්ඩ් එන්න කලින් අපි ෆින්ලන්ඩ් වල මෙන්න මේ දේවල් තියෙනවා කියලා බලාපොරොත්තු වෙන් ඇවිල්ලා ඒ දේවල් ඒ විදිහට සිදු නොවෙනකොට ඒකත් ඇත්තටම අපි බලාපොරොත්තු නොවිච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි යම්කිසි ඍණාත්මක දේවල් බලාපොරොත්තුෙන් මෙහෙ ඇවිල්ලා ඒ දේවල් ධනාත්මක විදිහට දැන් සිද්ධ වෙනවා දකිනකොට ඒකත් අපි අනුමාන කරපු දේවල් වල අපි ප්ලෑන් කරපු දේවල් වල වැරද්දක් විදිහට දකින්නත් පුළුවන්. ඉතින් මේ වගේ කාරණා මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ කාරණා මොනවද කියලා පොඩ්ඩක් කතා කරමු. මම මේ කාරණා බෙදා හදාගන්නේ මගේ පුද්ගලික අත්දැකීම් විදිහට. මොකද මම මෙහෙ ඇවිල්ලා දැනට අවුරුද්දයි මාස දෙකක් වගේ කාලයක් වෙනවා. ඉතින් මම ෆැමිලි එකත් එක්ක මෙහෙ ඇවිල්ලා ඉන්නේ. ඒකට මට චූටි දුවලා දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 3ක එක්කෙනෙක්, අවුරුදු 6ක එක්කෙනෙක්. ඉතින් මේ පිරිසත් එක්ක ෆැමිලි එකක් විදිහට මම මෙහෙ ජීවත් වෙද්දී මම අත්දකිපු දේවල් සහ අත්දකින්න දේවල් එක්ක තමයි මම මේ මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා හදාගන්නේ. සමහර විට මෙහෙට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආපු කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම කපල් එකක් විදිහට ආපු කෙනෙක් ඉන්න පුළුවන්. ඊටත් අමතරව තව ටිකක් ලොකු ළමයි දරුවෝ ඉන්න කට්ටිය ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතින් ඒ කට්ටියට සමහරට මම මේ කියන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ තමන්ට ලැබෙන අත්දැකීමත් එක්ක. ඉතින් මම පුද්ගලිකව මම අත්දකින්න දේවල් මගේ අදහස් වලට වෙනස් කරගෙන තමයි මම ඔයාලත් එක්ක බෙදා හදාගන්නේ. ඉතින් යම් කිසි දෙයක් ඔයාලට ගන්න පුළුවන් නම් ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි අදාළ කාරණා ටික කතා කරමු. ඉතින් පළවෙනිම කාරණාව තමයි ලැන්ග්වේජ් එක. ඇත්තටම මම ෆින්ලන්ඩ් එන්න කලින් බලාපොරොත්තු වෙන් හිටියේ මම හිතාගෙන හිටියේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ටිකක් ලේසි වෙයි ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම ඒකට අවශ්‍ය ඒ මොටිවේෂන් එක ගත්තේ මම කොළඹ මර්දාන කිට්ටුව තැනක වැඩ කරන කාලේ මම කෑම ගත්ත තැනක් තිබුණා. ඉතින් මේ කෑම ගත්ත තැන හිටපු ඒ අක්කා අවුරුදු ගාණක් ඩුබායි වගේ මට හරියටම රට මතක නැහැ. කොහොම හරි අරාබිකරේ රටක ඉඳලා ලංකාවට ආපු එක්කෙනෙක්. ඉතින් එයා ගෘහසේවිකාවක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් එයා ඊටමත් හොඳට අරාබි භාෂාව කතා කරනවා. ඉතින් මම ඒකත් එක්ක කල්පනා කරේ අර එහෙම ලොකුවට අධ්‍යාපනයක් නොලබපු එක්කෙනෙක් මේ වගේ රටකට ගිහිල්ලා අවුරුදු කිහිපයක් ගත කරලා ඉවර වෙලා මේ භාෂාව ඊටමත් හොඳින් ප්‍රගුණ කරලා ආපහු ලංකාවට ඇවිල්ලා ඉන්නවා නම් කියන්නේ මොකද අරාබි කියන්නේ ලෝකේ තියෙන අමාරුම භාෂා වලින් එකක්. ඉතින් අපි යම් තරමක් හරි අධ්‍යාපනයක් ලැබලා තියෙන කට්ටිය ඉතින් අපිට මේක ගිහිල්ලා ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරා. ඉතින් කවුරුත් වැරදියට හිතන්න එපා. මේ ගෘහසේවයට යන කට්ටියව එහෙම අව탁සීරු කරලා හරි පහත් කරලා හරි එහෙම කතා කරනව නෙවෙයි මම මේ මට හිතුණ දේ කිව්වේ. පුද්ගලිකව මට හිතුණ දේ. ඉතින් මෙහෙම එක්කෙනෙක් ගිහිල්ලා මේ රටකට ගිහිල්ලා මේ වගේ ලැන්ග්වේජ් එකක් ඉක්මනට අල්ලගත්තා නම් එහෙනම් අපිටත් බැරි වෙන එකක් නැහැ නේ කියලා අනේ කොන්ෆිඩන්ස් එක එක්ක තමයි මම මෙහෙට ආවේ. ෆින්ලන්ඩ්ට ආවේ. ඉතින් ඇත්තටම රටේ තිබුණ තාත්තත් ඉතින් අපිට අර වටින් කොටින් ආපු ආරංචිත් එක්ක මම පුළුවන් තරම් උපරිම උත්සාහ කරා ලංකාවේ ඉඳන්ම ෆින්ලන්ඩ් භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන්න. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණ නැහැ මට. ඒ දේ කරගන්න බැරි වුණා. ඉතින්
ෆින්ලන්ඩ් ඇවිල්ලාම භාෂාව හදාගන්නවා කියලා ඒ බලාපොරොත්තුෙන් තමයි ආවේ. මොකද මට අර කොන්ෆිඩන්ස් එක තිබුණා පුළුවන් තරම් ඉක්මනින් මේක අල්ලගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම විශ්වාස කරනවා මට ටිකක් අර භාෂාවල් සමහර භාෂාවල් අල්ලගන්න පුළුවන් කියලා. මොකද දෙමළ භාෂාව මට තරමක් පුළුවන්. ඊට පස්සේ ෆිල්ම් බලලා ඒ වගේම සමහර ලාවට හින්දි භාෂාව ඉගෙනගෙන ඒ වගේ සමහර වචන කීපයක් පුළුවන්. ඉතින් මං හිතුවේ මේ ඒ වගේ වෙන ෆිනිෂ් ලැන්ග්වේජ් එකත් ඉක්මනටම අල්ලගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ෆින්ලන්ඩ් ඇවිල්ලා ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ තමයි තේරුනේ ඇත්තටම මේක අපි හිතපු තරම් අපි බලාපොරොත්තු වුණ තරම් ලේසි භාෂාවක් නෙවෙයි කියන එක. මේකෙදි මම කාරණා කීපයක් කතා කරන්නම්. ඇත්තම ස්පවුස් විදිහට ගත්තොත් එහෙම මම ස්පවුස් විදිහට මෙහෙ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ස්පවුස් විදිහට ගත්තොත් මම මෙහෙ ජොබ් එකක් කරන ගමන් ඉන්නේ. ඊටත් අමතරව ගෙදර වැඩ කටයුතු ටිකත් යම්කිසි ආකාරයකින් බලනවා. ඊටත් අමතරව තව මගේ වැඩ කටයුතු කිහිපයක් කරගෙන යනවා. එතකොට ඊට අමතරව තමයි මම භාෂාව ඉගෙන ගන්න එකට අවධානය යොමු කරලා තියෙන්නේ වෙනම ප්‍රයිවට් තැනක වොකේෂනල් සෙන්ටර් එකක මම ලැන්ග්වේජ් කෝස් එක මේ කරනවා. සතියකට දවස් 2ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක මම විශ්වාස කරනවා ඒ තියෙන වැඩ කටයුතුත් එක්ක ඇත්තටම මම ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න දෙන අවධානය මදි කියලා. මොකද ඒකට මට වෙනම කැප කරන්න තියෙන වෙලාව මදි සහ ඒ පිළිබඳ මගේ තියෙන උනන්දුවත් ටිකක් අඩුයි කියලා තේරෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් දරන මහන්සියත් මම අඩුයි කියලා මං හිතනවා. මට ඒක දැනෙනවා. මොකද ඒකට හේතුවක් විදිහට මේක එක්ස්කියුස් එකක් නෙවෙයි. මේක හේතුවක් විදිහට මම දකින්නේ අර මම මේ ජීවත් වෙනකොට මට ඒකත් එක්ක ඉදිරිය තියෙන අවශේෂ කාරණා ටික. නමුත් මේක ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගත්තොත් එහෙම ස්ටුඩන්ට් මේක බලපාන විදිහ වෙනස්. මොකද මම මේක පුද්ගලිකවම අත්දකින්නේ මේ වයිෆ් නර්සිං ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්නවා. ඉතින් එතකොට වයිෆ්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි එයා ලැන්ග්වේජ් ඉගෙන ගන්නත් ඕනේ. ඒ වගේම නර්සිං වලට අවධානය යොමු කරන්නත් ඕනේ. කියන්නේ සබ්ජෙක්ට් මැටර්ස් ඉගෙන ගන්නත් ඕනේ. ලැන්ග්වේජ් ඉගෙන ගන්නත් ඕනේ. එතකොට අපි හිතමු ෆිනිෂ් ලැන්ග්වේජ් එක හොඳට කතා කරන්න පුළුවන් මේ කෙනෙක් කියලා. ෆිනිෂ් නැෂනල් නේටිව් ස්පීකර් කෙනෙක් කියලා. එයා මෙහි ඇවිල්ලා නර්සිං කෝස් එක කරනවා නම් නර්සිං එයා ඉගෙන ගන්නවා නම් එයාට ලැන්ග්වේජ් එක හදා ගන්න ඕනේ කියලා වෙනම අවධානයක් දෙන්න දෙයක් නැහැ. එයාට තියෙන්නේ ඒ අදාළ සබ්ජෙක්ට් මැටර්ස් සම්බන්ධයෙන් 100%ක් ඒක ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න විතරයි. නමුත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම එයා අනිවාර්යෙන් සබ්ජෙක්ට් මැටර්ස් වලට 150ක් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් 150 ලැන්ග්වේජ් එක හදාගන්න ඒ අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අර යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද ඇත්තටම ටිකක් අපහසු ලැන්ග්වේජ් එකක්. මේක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ තියෙන කැපැසිටි එක සමහර විට මගේ කැපැසිටි එක අඩු වෙන්න පුළුවන්. අලුතෙන් යම්කිසි භාෂාවක් අවධාරණය කරගන්න තියෙන. ඉතින් ඒක කැපැසිටි එක තමන් ඒ වෙනුවෙන් යොදන කාල සීමාව තමන් මහන්සි වෙන ප්‍රමාණය මේ හැමදේමත් එක්ක මේක ලැන්ග්වේජ් එක අල්ලගන්න එක ඉක්මනට කරගන්න පුළුවන්ද බැරිද කියන එක මේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම ඇත්තටම ලංකාවෙන් එන්න කලින් බලාපොරොත්තු වෙන ආවේ මේක ඉතාමත් මේ පහසු භාෂාවක් වෙයි ඉක්මනින් අල්ලගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඇත්තටම ඒක එහෙම නෑ. ඉතින් ඒක මට ඇත්තටම එක වැරදිච්ච තැනක්. ඊළඟ කාරණාවත් ඇත්තම ලැන්ග්වේජ් එක එක්කම ළඟින් යන එකක් මම ලංකාවෙන් එන්න කලින් හදාගෙන ආපු ප්ලෑන්ස් කිහිපයක් තිබුණා. මම හිතන්නේ ප්ලෑන් 4ක් විතර තිබුණා වගේ. මේ දේ කරොත් මෙහෙම යනවා, මේ දේ නොකරුණොත් ඊට පස්සේ ඊළඟ ප්ලෑන් එකට යනවා. ඒ විදිහට ප්ලෑන් 4ක් විතර මම හදාගෙන ආවේ. ඉතින් ඒකේ තිබුණ එකක් තමයි ලැන්ග්වේජ් කෝස් එක. මේ ෆින්ලන්ඩ් වල ඉන්ටිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා ලබා දෙන ලැන්ග්වේජ් කෝස් එක මම කරන්න ඕනි කියන කාරණාව. නමුත් මෙහි ඇත්තටම මම ලැන්ග්වේජ් කෝස් එකට ඇප්ලයි කරලා ටික කාලයකට පස්සේ මට මේ තේ ඔෆිස් එකේ මට සයින් වෙලා ඉන්න ඔෆිසර් කතා කරලා කිව්වා එරංග ඔයාට දැනට ජොබ් එකක් තියෙනවා. ඉතින් මේ ලැන්ග්වේජ් කෝස් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාට ජොබ් එකක් ලබා දෙන එක, ජොබ් එකක් ලබා ගන්න උදව් කරන එක. නමුත් දැන් ඔයාට ජොබ් එකක් තියෙන නිසා ඔයා ලැන්ග්වේජ් කෝස් එක කරන එක තේරුමක් නැහැ. ඒක නිසා අපි ඔයාව මේ ලැන්ග්වේජ් කෝස් එකෙන් අයින් කරනවා කියලා. ඉතින් ඇත්තටම මම ලංකාවෙන් එන්න කලින් බලාපොරොත්තු තියාගෙන ප්ලෑන් කරගෙන ආපු කාරණාව තමයි මේ ලැන්ග්වේජ් කෝස් එක පුළුවන් තරම් ඉක්මනින් කරන එක. නමුත් මේ ඩිසිෂන් එකත් එක්ක මට පොඩි ඩවුට්ෆුල් තැනකට ආවා. මොකද මට තේ ඔෆිස් එකේ ඔෆිසර් ලබා දුන්න ඔප්ෂන් එක තමයි එක්ක ලැන්ග්වේජ් එක තෝරගන්න, එක්ක ලැන්ග්වේජ් කෝස් එක තෝරගන්න, එහෙම නැත්නම් ජොබ් එක තෝරගන්න. මේ දෙකෙන් එකක් තෝරගන්න. මේ දෙකම ඔයාට කරන්න බෑ. හදිසියෙ හරි ඔයා ජොබ් එක කරනවා නම්, හදිසියෙ හරි ඔයා ජොබ් එක කරනවා නම් ඔයාට මේ ලැන්ග්වේජ් කෝස් එක ෆුල් ටයිම් එකක්. ඒක නිසා මේකට එහෙම ඔයාට පහසු වෙලාවල් වලට ඇවිල්ලා සහභාගී වෙන්න එහෙම කරන්න බෑ. ඒක නිසා ඔයාට ජොබ් එක සම්පූර්ණයෙන් අත්හැරලම කෝස් එක කරන්න එන්න වෙනවා කියලා. ඊට පස්සේ මම කල්පනා කරපු කාරණාවක් තමයි මට ඇත්තටම ලැන්ග්වේජ් කෝස් එක අත්‍යවශ්‍ය වුණත් දැනටත් මට මෙහි
ස්ථිර ආදායමක් එන දෙයක් මේ ජොබ් එක. ඉතින් ඒක නිසා මට ජොබ් එක අතාරින්න බෑ. හදිසියෙ හරි මම ජොබ් එක අතහැරියන් නම් එහෙම මට අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එකක් හම්බ වෙන්නේ නැහැ. අර ලැන්ග්වේජ් කෝස් එක කරනවට දවසකට මම හිතන්නේ යූරෝ 9ක හරි 10ක හරි allowance එකක් දෙනවා. ඒ allowance එක විතරයි හම්බ වෙන්නේ. ඉතින් මම තීරණය කරා ලැන්ග්වේජ් එක මට පුළුවන් විදිහට වෙන ආකාරයකින් මම හදා ගන්නවා. ඒක නිසා මම ජොබ් එක දිගටම කන්ටිනියු කරනවා කියලා. ඉතින් ඇත්තට මම ප්ලෑන් කරගෙන ආපු විදිහට මම බලාපොරොත්තු වෙලා ආපු විදිහට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් තමයි සිද්ධ වුණේ. ඉතින් ඇත්තට මේකත් මම බලාපොරොත්තු වෙච්ච දෙයට වඩා මට වැරදුන තැනක්. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ කෑම. ඇත්තටම අපි ෆැමිලි එකක් විදිහට මෙහෙ එන්න කතා කරනකොට අපි ගොඩක් ප්‍රශ්න මෙහි තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි පොඩ්ඩක් ස්ටඩි කරා. ඉතින් ඒ ස්ටඩි කරනකොට මම සහ වයිෆ් අපි දෙන්න කතා කරපු කාරණා එක්ක අපිට මුහුණ දුන්න ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ අපි ගේන මුදල් ප්‍රමාණය අපි කොහොමද පුළුවන් තරම් උපරිම ඉතිරි කරන්න කියලා. ඉතින් ඒකත් එක්ක අපි ආපු යම් ඔප්ෂන්ස් කිහිපයක් තිබුණා. ඉතින් ඒ ඔප්ෂන් එකකින් අපි දෙන්න කතා වුණේ කමක් නැහැ. දවසකට එක වේලක් කාලා හරි කමක් නැහැ. කෑම පුළුවන් තරම් අඩු කරලා හරි කමක් නැහැ. අපි මෙහෙ ඇවිල්ලා ඒ ජීවත් වෙන ටික ඒ කියන්නේ අදාළ මූලික වැඩ ටික කරගමු. එතකොට අපිට ඉස්සරහට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. නමුත් ආවට පස්සේ අතරම තේරුණා එහෙම මේ කෑම සම්බන්ධයෙන් නම් මෙහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙහි ආවට පස්සේ අපිට තේරුණ කාරණාවක් තමයි එහෙම කෑම සම්බන්ධයෙන් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. සමහර විට මේක මගේ පුද්ගලික අත්දැකීමක් නිසා. මොකද මට ඇවිල්ලා ටික දවසකින්ම ජොබ් එක හම්බුන නිසා ඒ ප්‍රෙෂර් එක මගේ අපේ ඔළුව වලින් අයින් වුණා. ඉතින් ඒක නිසා සමහර විට අපි බයක් සැකක් නැතුව කෑම වලට වියදම් කරන්න පටන් ගත්ත නිසා වෙන්නත් පුළුවන්. මොකද අපි බලාපොරොත්තු වෙන ආවේ පුළුවන් තරම් අවම වියදමින් මෙහි ඇවිල්ලා ජීවත් වෙමු කියන කාරණාව. නමුත් ඇවිල්ලා ටික දවසකට පස්සේ ඒක ගැටලුවක් වුණේ නැහැ. මේක පුද්ගලිකව මගේ අත්දැකීම, අපේ ෆැමිලිගේ අත්දැකීම. මේක සමහර විට සම්පූර්ණයෙන්ම වෙනස් කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් එහෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ අත්දැකීම බෙදා හදා ගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අනිත් කාරණාවත් කෑම සම්බන්ධයෙන්ම තමයි. ඉතින් මොකද අපි මෙහෙ එන්න කලින් අපි මෙහෙ ස්ටඩි කරලා බලනකොට අපිට තේරුණ කාරණාව තමයි කවුරු හරි පුද්ගලයෙක් මෙහෙ ඇවිල්ලා ෆින්ලන්ඩ් වල තියෙන කෑම බීම කාලා බීලා ජීවත් වෙනවා නම් සාපේක්ෂව යන වියදම ගොඩක් අඩුයි කියන එක. මොකද අපි ඇත්තටම ලංකාවේ ටිකක් වෙනස් ආහාර සංස්කෘතියකට හුරු වෙලා ඉන්න පිරිසක්. ඉතින් ඒ කට්ටිය මේ ෆින්ලන්ඩ් වගේ රටකට ආවොත් එහෙම මෙහි තියෙන ආහාර සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් අපිට අර එකපාරම හැඩ ගැහෙන්න බැරි වෙයි. ඉතින් ඒක නිසා නමුත් අපි අර මම ඉස්සෙල්ලා කතා කරා වගේ වියදම් සම්බන්ධ කාරණාව ගැන කතා කරපු නිසා අපි තීරණය කරගෙන ආවේ මෙහි තියෙන කෑම බීමම අපි කාලා බීලා ජීවත් වෙලා ඉමු කියන එක. නමුත් මෙහෙට ආවට පස්සේ අපිට තේරුණු කාරණාවක් තමයි ඇත්තටම මෙහෙම අමාරුයි. මොකද අපි දැන් අවුරුදු 30 ගානක් වගේ අපි ලංකාවේ කෑම බීම වලට හුරු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම හුරු වෙලා ඉවර වෙලා දැන් මේ වගේ රටකට ඇවිල්ලා එකපාරම මේ රටේ තියෙන කෑම සංස්කෘතියට හුරු වෙනවා කියන එක ටිකක් අපහසුයි. මේක අපිට අර මේකට පොඩි බුරුලකුත් හම්බුණා. මොකද අපිට අර ස්ථිර ආදායම් මාර්ගයක් මෙහි ආපු ගමන් හැදුන නිසා අපිත් අර ටිකක් බය නැතුව ලංකාවේ කෑම බීම තියෙන තැන් හොයන්න එහෙම කරන්න පටන් ගත්තා. ගොඩක් මෙහෙ ඉන්නවා මේ ලංකාවේ තියෙන ඒ කුළු බඩු වර්ග ඊට පස්සේ කෑම බීම වර්ග එහෙම මේ මෙහෙට ගෙනල්ලා බෙදා හරින කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය හරහා සම්බන්ධ කරගෙන අපි තවමත් ඉතින් අර ලංකාවේ කෑම බීම රටාවෙන් මිදිලා නැහැ අපි. තාමත් ඒ රටාවෙම තමයි ඉන්නේ. ඉතින් අපි අතර මෙන්න කලින් අපි බලාපොරොත්තු වෙන ආවේ මෙහෙ ඇවිල්ලා ඉවරලා මෙහෙ තියෙන ආහාර සංස්කෘතියට මේ පුළුවන් උපරිම හුරු වෙනවා කියලා හැඩ ගැහෙනවා කියලා. නමුත් ඇත්තටම අපිට ඒක කරගන්න බැරි වුණා. ඒකත් අපි ප්ලෑන් කරගෙන ආපු දෙයට වඩා වැරදිච්ච තැනක්. මොකද එහෙම කරා නම් ඇත්තටම මෙහෙ ආහාර සංස්කෘතියට හුරු වෙනා නම් අපිට ගොඩක් අඩු වියදමකින් කෑම බීම ටික කවර් කරගන්න පුළුවන්. නමුත් දැන් ඇත්තටම සාපේක්ෂව ටිකක් වැඩි වියදමක් යනවා අපිට. මොකද අපි ආසියාවට බර කෑම තමයි අපි ගොඩක් දැන්ට පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා සාපේක්ෂව ඒ සම්බන්ධයෙන් යන වියදම ටිකක් වැඩි. ඉතින් ඒකත් ඇත්තටම මම විශ්වාස කරනවා අපි බලාපොරොත්තුවෙන් ආපු දෙයට වඩා මෙහි ආවට පස්සේ අපි වෙනස් විදිහට අත්දකින්න දෙයක් කියලා. ඉතින් කෑම බීම සම්බන්ධයෙන් කතා කරපු කාරණාවේදී මම තවත් හිටිය වැරදි වැටහීමක් ගැන මම කියන්නම්. මේක නම් ටිකක් ධනාත්මක පැත්තට බර එකක්. ඇත්තටම අපි එන්න කලින් හිතාගෙන හිටියේ ෆින්ලන්ඩ් වල කෑම බීම සෑහෙන ගණන් ඇති කියලා ශ්‍රී ලංකාවට සාපේක්ෂව. නමුත් මෙහෙට ඇවිල්ලා සමහර කෑම වර්ග අපි මිලදී ගන්න යනකොට ඇත්තටම අපිට තේරෙන කාරණාවක් තමයි සමහර කෑම බීම වර්ග තියෙනවා ලංකාවේ ගණන් වලට හා සමානයි. එහෙම නැත්නම් ලංකාවේ ගණන් වලටත් වඩා ටිකක් අඩුයි. ඉතින් කවුරු හරි පුද්ගලයෙක් සාමාන්‍යයෙන් අවම මට්ටමකින් වගේ ජීවත් වෙන්න එහෙම බලාපොරොත්තුෙන් එන්නවා නම් ඉතින් එහෙම ඇත්තටම එහෙම බලාපොරොත්තුෙන් එන කට්ටිය ඇති මුදල් අපහසුතාව තියෙන කට්ටිය. ඉතින් එහෙම කවුරු හරි පුද්ගලයෙක් එනවා නම් ඇත්තටම කෑම බීම සම්බන්ධයෙන් එහෙම ලොකුවට
බය වෙන්න දෙයක් නැහැ. මොකද සමහර කැම්බීම් වර්ග තියෙනවා. අපි සාමාන්‍යයෙන් පොදුවේ අපි ලංකාවෙත් පාවිච්චි කරන සමහර කැම්බීම් වර්ග තියෙනවා. මෙහි ගොඩක් වෙලාවට ලංකාවට වඩා ඕනනම් පොඩි ගාණක් මිල වැඩි ඇති. එහෙම නැත්නම් ලංකාවේ ගාණ හා සමානයි. සමහර ඒවා තියෙනවා ලංකාවේ මිලටත් වඩා ගොඩක් අඩුයි. ඉතින් ඒකත් ඇත්තටම මම ෆින්ලන්ඩ් වල වියදම් ගැන ඇත්තටම හිතාගෙන ආපු වැරදි වැටහීමක්. තවත් මට වැරදිච්ච එක තැනක්. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ කාලගුණය. මොකද අපි ඇත්තටම වින්ටර් එක සම්බන්ධයෙන් අපි හිතාගෙන ආවේ මෙහි දැන් අපි විස්තර හොයලා බලනවානේ. ඉතින් හොයලා බලනකොට අපිට ආපු ආරංචි වලට අනුව මෙහි තියෙන ඒ අදාළ දත්ත අපි හොයලා බලනකොට තේරෙන කාරණාවක් තමයි ඉතින් ඍණ 30කට වගේ අඩු වගේකට මේ ටෙම්පරේචර් එක යනවා. ගොඩක් ඉන්න අමාරුයි, සීතල වැඩි, දරා ගන්න අමාරුයි. අන්න ඒ වගේ කාරණා ගොඩක් අපිට ප්‍රශ්න විදිහට තිබුණා. අපි ටිකක් බයෙන් ආවේ. ඇත්තටම අපිට මෙහි තියෙන සීතල දරා ගන්න පුළුවන් වෙයිද? ළමයි දෙන්නෙක් එක්ක ඉන්නේ මේ ළමයි දෙන්නට මේ දේවල් දරා ගන්න පුළුවන් වෙයිද? අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් අපේ තිබුණා. ඇත්තටම ඒක නම් අපි බලාපොරොත්තු වුණ දෙයට වඩා ටිකක් අනිත් පැත්තට පොසිටිව් විදිහට තමයි ඒක වෙනස් වුණේ. ඉතින් මෙහි ඇවිල්ලා අපි ඒ අදාළ වින්ටර් ක්ලොත්ස් ටික අපි හරියට ඇඳගත්තට පස්සේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි එළියේ ඉන්නවා නම් අපිට ඕනෙම බිල්ඩින් එකක් ඇතුළට ගියාට පස්සේ ඒකට අදාළව හීටර්ස් එහෙම හයි කරලා තියෙන්නේ. බස් එකකට නැගගත් බස් එකෙත් හීටර්ස් හයි කරලා තියෙන්නේ. ඉතින් අර සීතල කියන කාරණාව එහෙම ගොඩාක් ලොකුවට දැනෙන්නේ නැහැ. අපි ගොඩාක් වෙලා එළියට එක්ස්පෝස් වෙලා ඉන්නේ නැත්නම් එහෙම ඒ කාරණාව ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ආපු ගමන්ම නම් අපිට ඇත්තටම පොඩි ගැටලුවක් තිබුණා මේ අඳින්න ඕනේ ඇඳුම් මොනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවල් වලදී මෙහි ඉන්න කට්ටිය අපිට ගොඩක් උදව් කරා මෙන්න මේ විදිහ ඇඳුම් අඳින්න කියලා. ඉතින් ඒක ගැන ඇත්තටම යම්කිසි අවබෝධයක් ලබා ගත්තා. ඉතින් ඒ කාරණාවේදී ඇත්තටම අපි බලාපොරොත්තුෙන් ආපු තරම්ම ප්‍රශ්නයක් වුණේ නැහැ ඒක. ඉතින් ඒකත් මම සලකනවා ෆින්ලන්ඩ් එද්දි මට වැරදුන තැනක් කියලා. මොකද මම හිතාගෙන ආවේ සීතල දරා ගන්න බැරි වෙයි කියලා. ඇත්තටම දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. වෙදර් එක ගැන කතා කරන තියෙන ඊළඟ කාරණාව තමයි මේ අපි කල්පනා නොකරපුම දෙයක්. ඇත්තටම අපි ඒ ගැන හිතුවේම නැහැ. මේ අපිට ඒක ප්‍රශ්නයක් වෙයිද දරා ගන්න බැරි වෙයිද කියලා අපි ඒක කල්පනා කරේම නැහැ. මෙහි මාස 3ක් 4ක් වගේ කාලයක් අර වැඩි අඳුරේ ඉන්න එක. ඒ වගේම තවත් මාස 3-4ක් වගේ කාලයක් වැඩි එළියේ ඉන්න එක. ආලෝකයේ වැඩිපුර කාලයක් ඉන්න එක. අපි ඇත්තටම ඒක හිතාගෙන හිටියේ එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ආපු මොල් කාලේ නම් ඇත්තටම ටික කාලයක් යනකොට මේක අපි ගොඩක් එක්සයිට් මේ ආවට පස්සේ අපි ගෙවල් වලටත් වීඩියෝ කෝල් එහෙම අරගෙනත් පෙන්නනවා. මේ බලන්නකෝ මේ උදේ 9ටත් කරුවලයි හවස 3ටත් කරුවලයි කියලා එහෙම පෙන්නනවා. ඉතින් අර ආපු මොල් කාලේ එක ගැටලුවක් විදිහට එහෙම තේරුන්නේ නැහැ. නමුත් දැන් ටිකක් තේරෙනවා නිකන් මේ අඳුර වැඩි මේ අයියෝ මොකද්ද මේ වගේ අනේ වගේ මේ හිතෙනවා පොඩ්ඩක් මේ දැන් අද උනත් ගත්තොත් එහෙම දැන් වෙලාව දවල් 1ට විතර ඇති. ඒ වුණාට එළිය ටිකක් අඳුරුයි. වෙහිබර කාලගුණයක් තියෙන්නේ. ගොඩක් අඳුරුයි. ඉතින් මම හිතන්නේ දැන් සති ගානකින් අපි ඉරේලිය හරියට දැක්කේ නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් අර හිතට දැනෙන කාරණාවක්. ඉතින් මං කියන්නේ මේ ඒක නිසා මේක මට හරියන්නේ නැහැ, මේ රට හරියන්නේ නැහැ, මං මේ රටට කැමති නැහැ කියලා. ඉතින් මේ තියෙන කාලගුණය. ඉතින් මං ඒ වගේ දෙයක් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම දැනගෙන හිටියා මෙන්න මේ විදිහට ආලෝකයේ වෙනසක් වෙනවා කියලා. නමුත් ඒක අර මේ විදිහේ ටිකක් අප්‍රසන්න මට්ටමේ අත්දැකීමක් වෙයි කියලා මම හිතුවේ නැහැ. නමුත් ඉතින් ඒක දරාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ රටේ හැටි මේ රටේ මිනිස්සු මේ විදිහට මේ දේවල් වලට හුරු වෙලා ඉන්නේ. ඉතින් අපිත් අනිවාර්යෙන් මේ රටේ දේවල් වලට හුරු වෙන්න ඕනේ. ඉතින් ඒකත් මම බලාපොරොත්තු නොවන දෙයක් මෙහි ඇවිල්ලා අත්දකින්නකොට ඒක නිකන් අමුතු විදිහට දැනෙන හැඟීමක් ඒක. ඊළඟ කාරණාව තමයි මම ඇත්තටම බලාපොරොත්තු වුණා මෙහි ඇවිල්ලා පුළුවන් තරම් ඉක්මනට ෆුල් ටයිම් ජොබ් එකක් ගන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් ඇත්තටම ඒක ලැබුණා. ෆුල් ටයිම් ජොබ් එකක් ලැබුණා. ඒක මම ඇවිල්ලා ටික කාලයක් යනකොටම ෆුල් ටයිම් ජොබ් එක ලැබුණා. නමුත් මම බලාපොරොත්තුෙන් ආවේ ෆින්ලන්ඩ්ට එනකොට ඇවිල්ලා ෆුල් ටයිම් ජොබ් එක හම්බුනාට පස්සේ මම ඒකේ වැට් ටික කරගෙන යනවා. වයිෆ් ස්ටඩීස් ටික කරගෙන යනවා. බබාලා ඩේ කෙයාර් සෙන්ටර්ස් වලට දාලා ඒ වැට් ටික කරගෙන යනවා. එහෙම තමයි බලාපොරොත්තුෙන් ආවේ. නමුත් ඇත්තටම අපි මේ වැඩ වලට හුරු වෙනකොට මේ වැඩ පරිසරයට හුරු වෙනකොට අපිට තේරුණ කාරණාවක් තමයි මට ෆුල් ටයිම් ජොබ් එකක් කරොත් එහෙම මේ හැමදේම බැලන්ස් කරගන්න අමාරුයි කියන එක. මොකද අපි මෙහෙට ආපු මූලිකම කාරණාව මම ජොබ් එකක් කරන එක නෙවෙයි වයිෆ්ගේ ස්ටඩීස් වලට. ඉතින් අපි වයිෆ්ගේ ස්ටඩීස් වලට මූලිකත්වය දෙන්න කටයුතු කරා. ඒකත් එක්ක අර බබාලා සම්බන්ධයෙන් වගකීම මගේ පැත්තට ටිකක් වැඩි වුණා. මම පොඩ්ඩක් වැඩිපුර බලන්න වෙනවා කියන කාරණාව ආවා. ඒ කියන්නේ මම බබාලත් එක්කම නොහිටියත් යම්කිසි හදිසි අවස්ථාවකදී බබාලගේ යම්කිසි දෙයක් කරන්න වෙනකොට මම ඒකට අවේලබල් වෙන්න ඕනේ. මම ඒකට වේකන්ට් වෙලා ඉන්න ඕනේ. ඉතින් අන්න ඒ කාරණාව ගැන කල්පනා කරලා මම වැඩ කරන තැනත් එක්ක කතා කරගෙන මම මගේ කොන්ට්‍රැක්ට් එක වෙනස් කරගත්තා. පර්මනන්ට් පාර්ට් ටයිම් කෙනෙක් විදිහට. ඉතින්
අර මම බලාපොරොත්තු වෙන ආවේ ඇත්තටම ෆුල් ටයිම් ජොබ් එකක් කරලා එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මෙහි ඇවිල්ලා ඒ වැඩවලට හුරු වෙනකොට ඒ වැඩ ටික කරගෙන යනකොට අපිට තේරුණා ඇත්තට මේක ප්‍රායෝගිකව කරන්න අමාරුයි කියලා. මොකද මෙහි තියෙන ඩේ කෙයාර් සෙන්ටර්ස් ගවර්න්මන්ට් ඒවා නම් හවස 4න් පස්සේ අපි අපේ ළමයින්ව ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා අපි හවස 5න් පස්සේ මේ ප්‍රයිවට් ඒවා හවස 5න් පස්සේ ළමයින්ව ගන්න ඕනේ. ඉතින් එතනින් එහාට ඕනනම් තියාගන්න පුළුවන් ඩේ කෙයාර් සෙන්ටර්ස් තියෙන තැන් තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් අර බබාලත් එක්කත් වැඩිපුර කාලයක් ඉන්න ඕනේ කියන එක අපි කල්පනා කරා. මොකද දෙන්න තාම පොඩි මේ පරිසරයට හුරු වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් එයාලත් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න ඕනේ කියලා ප්ලෑන් කරපු නිසා ෆුල් ටයිම් ජොබ් එකේ කාලය මම කතා කරලා මේක අඩු කරගත්තා. ඉතින් ඒකත් මම හිතාගෙන ආපු දෙයට වඩා වෙනස් විදිහට අත්දකින්න මගේ අතින් වෙච්ච එක වැරද්දක්. අනිත් කාරණාව තමයි මේ අපි ඇත්තටම ෆින්ලන්ඩ් එන්න කලින් බලාපොරොත්තු වුණා මේ ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ ළමයින්ගේ දේවල් ගැන කතා කරනකොට අපි බලාපොරොත්තුවෙන් ආවේ මෙහි ඇවිල්ලා ඉවර වෙලා ළමයින්ව ඩේ කෙයාර් එකට දැම්මට පස්සේ එතනින් එහාට අපිට කිසිම විහිදමක් නැහැ. ළමයින්ට කන්න පොන්න ටික දෙනවා. එතනින් එහාට කියන්නේ අපි ලංකාවේ අපි මේ සාමාන්‍යයෙන් ළමයි ඉස්කෝලේ යනකොට හරි එහෙම නැත්නම් ළමයිගේ අධ්‍යාපනය සම්බන්ධ දේවල් කරනකොට අපිට කරන්න තියෙන වියදම් ටික හිතා ගන්න බැරි සෑහෙන ලොකු මේ වපසාරියක වියදම් ටිකක් තියෙනවා. ඉතින් ඒ දේවල් සම්පූර්ණයෙන්ම 100%ක්ම නැති වෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි අපි මේ ෆින්ලන්ඩ් වලට එනකොට ආවේ. නමුත් ඇත්තටම දැන් අත්දකින්න දේවල් එක ඒක එහෙම නෑ කියලා තේරෙනවා. පොත්පත් පැන්සල් පැන්සල් ඊට පස්සේ කන බොන දේවල් කියන්නේ කටිය ඩේ කෙයාර් එකට හරි එහෙම නැත්නම් ප්‍රී ස්කූල් එකට හරි ගියාට පස්සේ ඒ දේවල් ගැන අපිට වොරි වෙන්න දෙයක් නෑ. ඒ දේවල් ඒ අදාළ තැන් වලින්ම බලනවා. නමුත් සමහර ඉවෙන්ට්ස් තියෙනවා. සමහර අවස්ථා තියෙනවා මේ කට්ටියගේ පොඩි පාටි තියෙනවා. එක කන්සෙප්ට් වලට උදාහරණයකට ක්‍රිස්මස් එකට ඊට පස්සේ හැලෝවින් එකට ඊට පස්සේ අන්න ඒ වගේ දේවල් වලට එක ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒ ඉවෙන්ට්ස් වලට මේ කට්ටිය පාටි වගේ දේවල් පොඩියට ඕගනයිස් කරනවා. මම දන්නේ මේ ගවර්න්මන්ට් ඩේ කෙයාර් සෙන්ටර්ස් වල මේක මේ තරම්ම නැද්ද කියලා. හැබැයි අපි යන ප්‍රයිවට් ඩේ කෙයාර් සෙන්ටර් එකක්. ඉතින් ඒකේ මේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් වලදී ඒ අදාළ කන්සෙප්ට් වලට හරියන විදිහට ළමයි ඇඳුම් ඇඳගෙන යන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට පොඩි වියදමක් යනවා අමතරව. ඊටත් අමතරව අපි ප්ලෑන් නොකරපු දෙයක් තමයි මේ ළමයි ඉතාමත් ඉක්මනින් ලොකු වෙනවා. ඉතින් ඒක නිසා අපි අර දැන් මාසයකට දෙකකට වගේ කලින් ගත්ත ඇඳුම් දැන් ඒ කට්ටියට මදි. ඉතින් ඒක නිසා අපි ප්ලෑන් කරේ නැහැ මේ ළඟ අපිට මෙහෙම තැන් වලින් ඇඳුම් මිලදී ගන්න වෙයි කියලා. නමුත් ඒකත් අපි දැන් මුහුණ දෙන දෙයක් අත්දකින්න දෙයක්. ඉතින් අපි ප්ලෑන් කරගෙන ආපු වියදම් වලට අමතරව ළමයින්ට ඇඳුම් ගන්න සාමාන්‍යයෙන් මාසෙකට තරමක මුදලක් වැය වෙනවා. ඉතින් ඒක ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ චයිල්ඩ් බෙනිෆිට් එක හම්බ වෙනවා. චයිල්ඩ් බෙනිෆිට් එක දෙන්නේ ඒ වගේ දේවල් වලට තමයි. ඉතින් ඒ වගේ දේවල්. නමුත් මේක අපි ප්ලෑන් කරගෙන ආපු දෙයක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙලා ආපු දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් අපි විශ්වාස කරනවා අපි ප්ලෑන් කරගෙන ආපු දෙයට වඩා වැරදුන දෙයක් කියලා. ඊට අමතරව මේ ඩේ කෙයාර් සෙන්ටර්ස් ගැන කතා කරනකොට මම ෆින්ලන්ඩ් එන්න කලින් මම හිතාගෙන හිටපු දෙයක් තමයි අපි ප්‍රයිවට් ඩේ කෙයාර් සෙන්ටර් එකට දැම්මත් අපිට ආදායමක් නැත්නම් අපේ ආදායම නැත්නම් මේ ප්‍රයිවට් ඩේ කෙයාර් සෙන්ටර්ස් වලට අපි ගෙවන්න ඕනේ නැහැ කියන කාරණාව මම මේක හරියටම දන්නේ නැහැ. මම මේක 100%ක් නිවැරදිවම කියන්න දන්නේ නැහැ. මොකද අර මට යම්කිසි ආදායමක් තියෙන නිසා මේ කට්ටිය මගෙන් ගාණක් charge කරනවාද කියලා. නමුත් ප්‍රයිවට් ඩේ කෙයාර් සෙන්ටර්ස් වලට අපි අනිවාර්යෙන් ගාණක් ගෙවන්න ඕනේ. මොකද මම එන්න කලින් මම හොයලා බලපු කාරණා එක්ක මම අවබෝධ කරගන්න ආපු විදිහට වෙනම අපි ප්‍රයිවට් ඩේ කෙයාර් එකට දැම්මොත් එහෙම මෙහි මියුනිසිපැලිටි එකෙන් අපිට ඒ වවුචර් එකක් ඇප්ලයි කරලා ඩේ කෙයාර් සෙන්ටර් එකේ charge එක වේව් ඔෆ් කරන්න පුළුවන්. ගවර්න්මන්ට් ඒව නම් කොහොමවත් ෆ්‍රී තමයි. ඒක අනිවාර්යෙන් නොමිලේ හම්බ වෙන්නේ. නමුත් අර ප්‍රයිවට් එකකට දැම්මට පස්සේ එක්ක ගොඩක් අඩු ගාණක් හම්බ වෙයි. එහෙම නැත්නම් නොමිලේ හම්බ වෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි මම ආවේ. නමුත් ඒක එහෙම නැහැ. ඇත්තටම දැනට මාසෙකට යම්කිසි සැලකිය යුතු ගාණක් අපි ප්‍රයිවට් ඩේ කෙයාර් සෙන්ටර් එකට අපි ළමයි දෙන්නට අපි ගෙවනවා. ඉතින් ඒකත් අපි බලාපොරොත්තු වුණ දෙයට වඩා එහයින් ගියපු දෙයක් අපි ප්ලෑන් කරගෙන ආපු දෙයක් වැරදිච්ච තැන. ඉතින් ෆින්ලන්ඩ් එනකොට මම බලාපොරොත්තු වෙන ආපු තවත් කාරණාවක් තමයි මේ මෙහෙ ඉන්න මිනිස්සුන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙන් මෙහි කල්චර් එක සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මේ මෙහි ඉන්න මිනිස්සු. ඉතින් ෆින්ලන්ඩ් එන්න කලින් මෙහි සංස්කෘතිය ගැන අපි අධ්‍යයනය කරනකොට අපිට ගොඩක් අහන්න දකින්න ලැබුණු දේවල් තමයි මෙහි ඉන්න මිනිස්සු ටිකක් ක්ලෝස් කට්ටිය. කියන්නේ වැඩිය නිරාවරණය වෙන්නේ නැහැ. සමාජයට නිරාවරණය වෙන්නේ නැහැ. ගොඩක් අර තමන් තනියම ජීවත් වෙන කට්ටිය වැඩිය කතා බහ කරන්නේ නැහැ. අනිත් කට්ටියගේ දේවල් හොයන්නේ බලන්නේ නැහැ. අන්න ඒ වගේ අදහසක් තමයි මම ආවේ. නමුත් ඇත්තටම මම මේ වැඩ කරනකොට ඉතින් සේල්ස් පර්සන් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් එතනට එන කස්ටමර්ස්ලත් එක්ක කතා බහ කරනකොට එහෙම තේරෙන දෙයක් තමයි මේ කට්ටිය එහෙම නැහැ. මේ කියන්නේ
කතා බහ කරන්න නැතුව බුම්බගෙන ඉන්න එහෙම කට්ටිය නෙමෙයි. සෑහෙන හොඳට කතා කරනවා. ඉතින් ඒ වගේ තැනකට ඇවිල්ලා ඒ කට්ටිය සමහරලාට කතා කරනවා නතර කරන්න බෑ. ඉතින් විශේෂයෙන්ම මේ වැඩි හිටි කට්ටිය ආච්චිලා සීයලා එහෙම ඒ වගේ වයසවල ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට ඇවිල්ලා ගොඩක් කතා කරනවා, ගොඩක් hina වෙනවා, විහිළු කරනවා. එහෙමයි ගොඩක් ඉන්නවා. ඉතින් අර ගොඩාක්ම මේ කතා බහ කරන්නේ නැතුව බුම්බගෙන ඉන්න පිරිස ගොඩක් අඩුයි. මේ කට්ටිය ඇත්තටම අර ටිකක් ඒ කට්ටියට ක්ලෝස් වෙන්න ඕනේ. මොකද දැන් මම වැඩ කරන තැනට ඇවිල්ලා මේ ඒ කට්ටියට බුම්බගෙන ඉන්න බෑ. ඒ කට්ටිය මේ අපි මේ සේල්ස් පර්සන් කෙනෙක් විදිහට ඒ කට්ටියට අවශ්‍ය දේ අනිවාර්යෙන් අපිට කියලා තමයි ගන්න ඕනේ. සුපර් මාකට් එකක් වගේ දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා එයාලට අවශ්‍ය දේ අපිත් එක්ක කතා කරලා කියන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක ඒ කට්ටිය එයාලගේ අදහස් අපිත් එක්ක කියනවා. ඒ කට්ටිය කැමති දේවල් අකමැති දේවල් ඒ වගේ දේවල් අපිත් එක්ක කතා කරනවා. ඉතින් අර ඒ දේවල් එක්ක සමීප සම්බන්ධතාවයක් හැදෙනවා මේ ෂොප් එක ඇතුලේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක ෂොප් එක ඇතුලේ විතරයි. ෂොප් එකේ ඉඳන් එළියේ ඉඳන් සමහර වෙලාවට සමහර කට්ටිය ඉන්නවා මේ දැකලා hina වෙලා කතා බහ කරන කට්ටිය ඉන්නවා. සමහර අය ඉන්නවා මේ ෂොප් එකේ ඉඳන් එළිය අපිව දැක්කම ගණන් ගන්නවත් නැහැ, දැක්කෙත් නැහැ වගේ මුම මේ බිම් බලාගෙන එහෙම යන්නේ. අර ඉතින් අර අපිට හිතෙන්නේ මේ මිනිස්සු හැමතැනකම එහෙමයි කියලානේ. ඒ කියන්නේ එළියේ ඉඳනුත් මේ මිනිස්සු කාත් එක්ක කතා බහ කරන්නේ නැහැ, බුම්මගෙන ඉන්නේ hina වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට මේ කට්ටිය ගෙවල් වලදීත් එහෙමයි, ඔෆිස් වැඩ කරන තැන් වලදීත් එහෙමයි. එහෙමනේ හිතන්නේ. නමුත් ඇත්තටම එහෙම නැහැ. මේ කට්ටිය හරි හොඳ බොහොම සුන්දර මිනිස්සු කොට්ටාශයක්. පුළුවන් තරම් උපරිම අලුතෙන් සම්බන්ධතා ගොඩනගා ගන්න ඒ කට්ටිය එහෙම ලෝකුවට වැඩිය කැමති නැහැ. විශ්වාසයෙන් ආශ්‍රය කරන්න පුළුවන් හොඳ මිනිස්සු කොට්ටාසයක්. ඉතින් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. අපි ටිකක් ඒ කට්ටියත් එක්ක මූව් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි කට්ටියගේ ඇත්ත මේ මිනිස්සයා කවුද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒකත් ඇත්තටම අපි මෙහෙට එද්දී බලාපොරොත්තු වෙන ආපු දෙයට වඩා අපි වෙනස් විදිහට අත්දකින්න දෙයක්. මොකද මේක මම වැඩ කරන තැන ගොඩක් හොඳින් අත්දකින්න දෙයක්. ඊළඟ කාරණාව අපි සාමාන්‍යයෙන් මේ ජොබ් එක ගැන සම්බන්ධයෙන් මම කතා කරන්නේ. මේක මගේ ජොබ් එක විතරක් නෙවෙයි, අනිත් කට්ටියගේ අත්දැකීමුත් එක්ක ඉදිරිපත් කරන කාරණාවක්. ඉතින් අපි සාමාන්‍යයෙන් ලංකාවේ අපි බලාපොරොත්තු වෙනවනේ. දැන් අපි ලංකාවේ කතා කරනකොටත් අපි උනත් කියන්නේ මේ උදාහරණයකට ගත්තොත් එහෙනම් අපි කොහේ හරි ඔෆිස් එක වැඩ කරනකොට අපි කතා වෙන්නේ අපි මේකේ මෙහෙම වැඩ කරලා මෙච්චර පඩියක් ගත්තට මේ ෆින්ලන්ඩ් වගේ එහෙම නැත්නම් යුරෝප් රටකට ගියොත් නම් එහෙම අපිට මෙන්න මෙච්චර මුදලක් ගෙවනවා කියලා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් මෙහෙ ගත්තොත් එහෙම අවම වැටුප පැයකට යූරෝ 12ක් වගේ. ඒ වගේ ආසන්න ගාණක් වෙනවා. ඉතින් සමහර වෙලාවට පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. යූරෝ 12ක් කියලා ගත්තොත් එහෙම රුපියල් 4000කටත් වඩා වැඩි මුදලක්. පැයකට ගෙවන මුදල රුපියල් 4000කටත් වඩා වැඩි මුදලක්. නමුත් ඕකම අපි බැලුවොත් එහෙම ලංකාවේ කවුරු හරි පුද්ගලයෙක් වැඩ කරනකොට එයාට මාසෙකට අපි ලක්ෂයක සැලරි එකක් එනවා කියලා හිතුවොත් එහෙම මාසෙකට දවස් 20ක් වැඩ කරලා මේ වැඩ කරනවා කියලා සැලකුවොත් දවසකට පැය 8 ගානේ එයාට සාමාන්‍යයෙන් පැයකට ගෙවෙන්නේ රුපියල් 625ක වගේ වැඩියක්. ඒකත් එක්ක හිතා ගන්න පුළුවන් ගොඩාක් ලොකු ගැප් එකක් තියෙනවා. මෙහි 4000ක් විතර ගෙවනකොට ලංකාවේ 1000කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි සැලරි එක ගෙවන්නේ. නමුත් අපි ලංකාවෙන් ඉඳන් අපි බලනකොට හිතන්නේ හරි කියන්නේ අපි වැඩ කරන විදිහටම වැඩ කරලා තමයි මේ කට්ටියත් මේ ගාන හම්බ වෙන්නේ. මෙහි අපිත් මෙහි මෙරි වැඩ කරනවා. ඒ වුණාට මේ රටවල් වල මීට වඩා හොඳට ගෙවනවා කියලා. මට ඇත්තටම අර ග්‍රවුන්ඩ් ලෙවල් එකේ වැඩ කරලා එක්ස්පීරියන්ස් එක නැහැ. නමුත් මට තියෙන ලංකාවේ යම් තැන්වල වැඩට කට්ටිය යොදවද්දී කොහොමද කට්ටිය යොදවන්නේ කියන එක ගැන අදහසක් තියෙනවා. ඉතින් මම එක එක්සැම්පල් එකක් කියන්නම්. ඉතින් අපි ක්ලීනින් පැත්තෙන් ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඔෆිස් එකක එක්කෙනෙක් ක්ලීන් කරන්න ගත්තොත් එහෙම එයාට දවසම තියෙන්නේ ඒ අදාළ ස්පේස් එක ඒ තියෙන වපසරිය ඇතුලේ ක්ලීන් කරන්න විතරයි. ඉතින් ගොඩාක් වෙලාවට එහෙම ලොකුවට වැඩක් කරන්න නැහැ තියෙනවා. යම් අවස්ථාවල් වල තමයි කියන්නේ උදේම ඇවිල්ලා අතුපතු ගාලා අස්පස් කරලා කරන්න තියෙනවා. අය දවල්ට සමහර විට තේ හදනවා හරි මේ වගේ දේවල් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේස ටිකක් පිහදානවා, මොප් කරනවා, අතු ගන්නවා, ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ හවසට යන්න කලින් ඒ අදාළ Tamanට අදාළ සෙක්ෂන් එක ඒරියා එක ක්ලීන් කරලා යන්න තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මෙහෙ එහෙම නැහැ. මෙහෙ පැය 8ක අපිට කොන්ට්‍රැක්ට් එකක් හම්බුණා කියන්නේ පැය 8ම එකම විදිහට එක එෆිෂියන්සි එකකින් දිගටම වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ තව උදාහරණයක් ගත්තොත් හවුස් කීපින්. ඉතින් ගොඩක් මෙහෙ තියෙන හොටෙල්ස් වල ගොඩක් හවුස් කීපින් ඒ කට්ටිය ක්ලීනින් කම්පැනි වලටම තමයි දීලා තියෙන්නේ, අවුට්සෝස් කරලා තියෙන්නේ. ක්ලීනින් කම්පැනිම කියන්න බෑ, අවුට්සෝස් කරලා තියෙන්නේ. ඉතින් හවුස් කීපින් වලට කවුරු හරි කෙනෙක් යනවා නම් එහෙම ලංකාවේ ගත්තොත් එහෙම මම දන්න තරමින් සාමාන්‍යයෙන් එක රූම් එකක් ඊළඟ ගෙස්ට ඇරේන්ජ් කරන්න, ඊළඟ ගෙස්ට එන්න කලින් හදන්න සාමාන්‍යයෙන් පැයක විතර කාලයක් ගන්නවා. රූම් එකකට දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි දානවා මේ රූම් එක හදන්න. නමුත් ෆින්ලන්ඩ් වල ගත්තොත් එහෙම හොටෙල් එකකට රූම් එකක් ඊළඟ ගෙස්ට ඇවිල්ලා එයාට අකමඩේට් කරන්න පුළුවන් විදිහට හදන්න එක්කෙනයි දාන්නේ. එයාට විනාඩි 20ක් වගේ කාලයක් තමයි උපරිම දෙන්නේ.
ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් ඔයාලට කොච්චර ලොකු efficiency එකකින් වැඩ කරන්න ඕනිද මේ salary එක ගන්න කියන එක. ඉතින් ඇත්තටම ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙමින් ඉන්නේ අර අපි ලංකාවේ වැඩ කරා වගේ සාමාන්‍ය විදිහට උදාහරණයකට නිකන් අර මොනවා හරි දෙයක් කරලා එහෙම නැත්නම් අර වැනි වැඩ කරලා අන්න ඒ වගේ වැඩ කරලා මෙහි හම්බෙන salary එක ගන්න නම් ඒක කවදාවත් කෙරෙන්නේ නැහැ. මෙහි තමන් පැයද වැඩ කරන්නේ පැය 2ද පැය 3ද පැය 8ද ඒ වැඩ කරන පැය ගාන එකම efficiency එකකින් තමන්ට පුළුවන් උපරිම efficiency එකකින් අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් මේකෙදි මම කියන්නේ මේ දේවල් කරන්න බෑ කියලා. කරන්න පුළුවන්. කරන්න පුළුවන් මට්ටමේට ඒ කියන්නේ පුද්ගලයෙක්ට පැයක් ඇතුළත කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය මේ කට්ටිය වෙනම ඇනලයිස් කරනවා. ඒ ඇනලයිස් කරලා ඒ ප්‍රමාණය තමයි ටාගට් එකක් විදිහට දෙන්නේ. අපි ඒ efficiency එකෙන් එක දිගටම වැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් ඇත්තටම අර වගේ salary එකක් ගෙවන්න අපි අනිත් පැත්තට සෑහෙන මහන්සි වෙලා ශාරීරිකව වෙන්න පුළුවන් මානසිකව වෙන්න පුළුවන් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම මේක පොදුවේ ගත්තම අත්දැකීමක් විදිහට මම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ෆින්ලන්ඩ් ඇවිල්ලා අර සාමාන්‍ය විදිහට ලංකාවේ වැඩ කරා වගේම වැඩ කරලා ඉවර වෙලා මෙහි ගෙවන සැලරි එක ගන්න පුළුවන් කියලා ඒක වැරදි. මමත් ඇත්තටම එන්න කලින් මේ යුරෝප් රටක වැඩ කරලා අත්දැකීමක් නැති නිසා ඇත්තටම මේ වගේ අදහසක තමයි හිටියේ. දැන් අවබෝධ වෙනවා ඒ විදිහට ලංකාවේ වගේ වැඩ කරලා මෙහි හම්බ කරන්න බෑ. මෙහි වැඩ කරනවා නම් මෙහි විදිහටම මෙහි බලාපොරොත්තු වෙන efficiency එකටම අපි අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. තවත් කාරණාවක් තමයි අපි ෆින්ලන්ඩ් එන්න කලින් ඇත්තටම හිතාගෙන හිටියේ මෙහි තියෙන හැම දෙයක්ම 100% perfect හරියටම යනවා. මේ ටෙක්නොලොජි එකත් එක්ක සම්බන්ධ කරගෙන කිසිම වැරදීමක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම හරියටම තිතටම කරනවා කියලා. නමුත් ඇත්තටම තාක්ෂණයත් එක්ක යනකොට සමහර ටෙක්නිකල් දේවල් තියෙන්න පුළුවන්. ටෙක්නිකල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් ෆින්ලන්ඩ් ඇවිල්ලා මෙහි කිසිම ප්‍රශ්නයක් නැහැ මේ හැමදේම හරියටම තිතට නූලටම වෙනවා කියලා එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඇත්තට මේකත් වැරදි. මොකද යම් අවස්ථාවන් තියෙන්න පුළුවන් මේ තාක්ෂණික දේවල් වල පොඩි එහෙම හැවීම් තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම මෙහි වැඩ කරන මිනිසුන් අතින් කියන්නේ human errors තියෙනවා නේ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා එහෙම කිසිම වැරද්දක් වෙන්නේ නැති රටක් 100%ක් හැමදේම perfect විදිහට වෙන රටක් කියලා. එහෙම නැහැ. මෙහි වැඩ කරන කට්ටිය අතිනොත් ඒ වගේම තාක්ෂණික දෝෂ ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. යම් කිසි ආකාරයේ වැරදීම් ඒ වගේ දේවල් වෙනවා. නමුත් මේ දේවල් ඉතාමත් ඉක්මනින් මේ කට්ටිය ඒකට අදාළ සොලියුෂන්ස් දෙනවා. ඉතින් ගොඩක් දේවල් වලට ගොඩක් ඉක්මනින් සොලියුෂන්ස් දෙනවා. ඉතින් අර ගොඩක් ඇදී තියෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඉතාමත් ඉක්මනින් මේ දේවල් වලට සොලියුෂන් හම්බ වෙනවා. ඉතින් අර වැරදි අඩුපාඩු බිඳුවයි කියලා කියන්න බෑ. ඉතින් අපි එතන බලාපොරොත්තු වෙලා ආවේ එහෙම කිසිම වැරද්දක් නැතුව ඇති මේ දේවල් හරියටම හැමතැනම මෙහෙම සිද්ධ වෙනවා ඇති කියලා. නමුත් අර මම කිව්වා වගේ තාක්ෂණික දෝෂ, ඒ වගේම human errors, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ කාරණා ටිකක් තමයි මේ මට මතක් වෙන්නේ මම ෆින්ලන්ඩ් එන්න කලින් ප්ලෑන් කරපු දේවල් සහ මම මෙහි ආවට පස්සේ දැන් අත්දකින විඳින දේවල් එක්ක මට දැනට හිතෙන දේවල්. ඉතින් මම විශ්වාස කරනවා මේ දේවල් මම වැරදියට ඇනලයිස් කරපු දේවල් කියලා. වැරදි අවබෝධයකින් ඒ කියන්නේ කරුණු කාරණා හොයලා බලනකොට වැරදි අවබෝධයක් ගත්ත තැන් කියලා. නමුත් දැන් මෙහි ඇවිල්ලා ජීවත් වෙනකොට වැඩ කරනකොට එතකොට තමයි අතර තේරෙන්නේ මෙන්න මේ දේවල් වලදී මම වැරදි කියලා. ඉතින් ෆින්ලන්ඩ් ඇවිල්ලා මට වැරදුන තැන් තමයි ওই කාරණා ටික මට දැනට මතක් වෙන්නේ මේ ටික. කවුරු හරි පුද්ගලෙක් තමන්ගේ අත්දැකීම බෙදා හදා ගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඔයා එන්න කලින් මෙන්න මේ විදිහට හිතන් හිටියේ ඒ වුණාට ඇත්තටම අත්දැකීම මෙන්න මේ විදිහයි කියලා. ඉතින් ඔය කාරණාව ටික තමයි මම අද වීඩියෝ එකේදී කියන බලාපොරොත්තු වෙන්නේ. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා. ජය වේවා.